හෙලෝ යාළුවනේ ඔයගොල්ලෝ අදත් එකතු වෙන්නේ මොබයිල් සෙටින් YouTube channel එකත් එක්ක. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ChatGPT එකෙන් thumbnail එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ මගේ YouTube channel එකට අලුතෙන් set වෙන කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා set වෙන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට ChatGPT app එක මේ විදිහට open කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට දැන් මෙතන thumbnail එකක් හදාගන්න ඕන නිසා ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ ChatGPT එකට message එකක් යවා ගන්න ඕනේ ඔයගොල්ලන්ට thumbnail එකක් හදාගන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට මම type කරලා පෙන්නන්නම් කොහොමද ඒක අපි message එක යවන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට මම type කරගන්න type කරාට පස්සේ මම මේ message එක ChatGPT එකට send කරනවා. හරි ඉතින් මේ විදිහට send කරාට පස්සේ message එක ඔයගොල්ලන්ට පේනවා මේ විදිහට ChatGPT එකෙන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ටිකක් අහනවා. ඔයගොල්ලන්ට thumbnail එක හදලා ඕනේ කොහොමද කියලා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට thumbnail එක හදා ගන්න ඕන විදිහ ඒක ඔයගොල්ලන්ට thumbnail එකට add කර ගන්න ඕන දේවල් thumbnail එකේ title එක මොකක්ද thumbnail එකේ size එක ඒ විස්තර ටික add කරලා ඉවරලා ඉතින් දැන් මම මෙතනදී message එක type කරගන්නවා. හරි ඉතින් මම මේ විදිහට මගේ thumbnail එක හදා ගන්න ඕනේ මට thumbnail එක හදා ගන්න ඕන විදිහ මම මෙතන type කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මම මෙතන වාක්‍යයක් ඉවර වෙද්දී වාක්‍යයක් ඉවර වුණාට පස්සේ මෙතන කමාවක් දාලා තියෙනවා. කමාව දැම්මම දාලා තමයි අනිත් වාක්‍ය පටන් අරන් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මම කලින් වීඩියෝ එකේදීත් කිව්වා මේ කමාව දාලා වාක්‍ය පටන් ගන්න කියලා. ඉතින් මේ විදිහට කමාවක් දාලා වාක්‍ය පටන් ගත්තට පස්සේ තමයි ඔයගොල්ලන්ට ලේසියෙන්ම thumbnail එක හදා ගන්න ඕන විදිය ගැන message එක ChatGPT එකට දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම විස්තර ටික type කරගන්නවා මට thumbnail එක හදා ගන්න ඕන විදිය ගැන. ඊට පස්සේ size එක thumbnail එකේ size එක add කරගන්න ඕන photo title එක වගේ විස්තර ටික මම මේකට ඇතුළත් කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට මට ඕන විස්තර ටික ඇතුළත් කරගත්තට පස්සේ මම මේ විදිහට ChatGPT එකට මේ message එක send කරනවා. ඉතින් ඔයාලට පේනවා මෙතන ටික වෙලාවක් processing image කියලා message එකක් වැටෙනවා. ඉතින් මේ විදිහට image එක process වෙලා ටික වෙලාවක් ගියාට පස්සේ අපිට ඒගොල්ලෝ thumbnail එක හදලා දෙනවා. ඉතින් අපි බලමු කොයි විදිහටද ඒගොල්ලෝ අපිට thumbnail එක හදලා දෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ ChatGPT එකෙන් මට හදලා දුන්න thumbnail එක. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් ChatGPT එකෙන් මේ වගේ ලස්සන thumbnail එකක් හදාගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එක like එකක් දාන්න, යාළුවන්ට බලන්න share කරන්න, අලුතෙන් set වෙන කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න. එහෙනම් අද මම ගිහින් එන්නම් goodbye.